ඉතින් ආලට කොහොමද අද අපි යනවා පොඩි ගමන. හරිද? ඔයාලා බලන්නකො අපි කොහෙද යන්නේ කියලා වීඩියෝ එකත් එක්කම දිගටම රැඳී සිටින්න. අද අපි යනවා ඇලේ. මෙයා කිව්වනේ ඉතින් මෙයා එක කරන්න බෑ. ඔන්න ඒක තමයි වැඩි. කොහෙද යන්නේ? අපි අද ඇලේ යනවා යාළුවනේ. යන්න තමයි ඉතින්. තව ගොඩක් දුරයි. ගොඩක් දුරයි. යාළුවනේ ඔයාලට පේනවද දන්නේ මේ හැමතැනම තියෙන තේ ගස්. අපේ අම්මා යනවා අලි මල්ලක් අරගෙන. ඒක තියෙන්නේ තදින දුන් ටික. මෙයා හොඳට වනවන යනකොට. මේ අපි සබනුත් ගත්තා. බලමු ගිහිල්ලා මොකද තත්ත්වය කියලා අපි. යමුකෝ බලමු. අපි 8 9 ආවට පස්සේ එනවා. 8 වසරේ 9 වසරේ. බලමු ගිහිල්ලා අපි. අයිදාසුලේ. මේ දැන් පට්ට කැලේ දැන් මේ ටිකේනේ. ඒ උනාට පාරේ කියන්න මෙච්චි. ඈ? පාර ඉස්සර තිබි චූටි පාර. දැන් තියෙන සාමාන්‍ය. අපි දැන් ඇලේ නහන් දෙනවා අදුන්නේ. අවුරුදු කීයකින් දන්නේ ආවේ? ඉස්සර මෙහෙම කැලේ නෑ දැන් බලන්නකො මේ කැලේ වැඩිලා සෑහෙන. අපි ගිහිල්ලා බලමු. ඉන්නවම මා එක්ක පුතේ ඔයා ඉන්න. ඒ ඩබල යනවා මාව. අපි මම මේ ආවේ. මම ඉස්කෝලේ 9 වසරේදී වගේ ආවට පස්සේ තමයි මේ ආවේ. බලන්න ඉතින් ඒ කාලේ මේ කාලේ වෙනස් වෙලා තියෙන නේද? අපි ගිහින් බලමු දැන්. ඇලේ තත්ති. ඇලේ වතුර දියද මේ දැස්සල? වතුර නැද්ද දන්නේ ගන්න කැලේ මේ තනියම ආව මරලා හංගුවක් දන්නේ. බලමු. තාමන යන පේන්නේ නැහැ. ඇල හැංගිලා. ඇලේ වතුර තියෙනවා කියලා කිව්වට බලමු. වතුර තියෙනද? මේ කාලේ පැයෙන් වතුර දුර නැහැ. අයියෝ මෙන්න තියෙන ඇල. වතුර නැහැ. මේ වතුරෙන් නාන්න පුළුවන් දෙයක් ඉන්නේ. අපි ඇලේ යනවා කියලා ආවා. අපි මෙහි නාන්න. මේ පොඩියක් කෙනා තමයි කිව්වේ යන් කියලා. මෙතන නාන්නේ කොහොමදනේ? මේ නෝනේ කොහොමද? අනේ මේ පණානෝ හෙඩි නම් දාන්න පුළුවන්. මේ හෙඩි නම් දැම්ම හැකි. එයා නෑ. එයා ඔන්න ඔය තමයි ඉතින් ඇලේ තත්ත්වය. ආවේ හොඳට නාන්න. දැන් වෙලා තියෙන්නේ. ගොරවනවා හොඳට ගොරවනවා. දුකයි ඇත්තටම දුකයි.
පුළුවන් පුළුවන්. පුළුවන්. ඔයා මොකද ගන්නේ? ඔයා ඔහොම මැංග හොදනවද? ඔව්. ඔයා හොදගන්න ඉක්මන් කරලා. මෙයා දැන් හොදගන්න. මම නම් මෙහෙන් නාන්නේ නැහැ. මට බෑ මෙහෙන් නාන්න. මේ ගාලා තියෙයි. මේ යාළුවනේ කැලේ. ඉස්සර අපි මෙහෙ එනවා අපි ඉස්සර සරුංගල් යහන්න. ඉස්සර ඒ කියන්නේ මම සරුංගල් යනවා එනකොට සරුංගල් දෙකක් හදාගෙන එනවා මායි අක්කයි අම්මා එනකොට. දැන් ඒකට දැන් මේ වැය වෙන්නේ නැහනේ. දැන් මේ වැය වෙන්නේ නැහැ. දැන් අපි ගෙවල් වල ඉඳන් දැන් සරුංගල් යවන්නේ. මේ ඝන කැලේ આવුත් එහෙම මිනිහක් මරලා දැම්මා වගේ තමයි. මරලා දැම්මා. ආච්චි අම්මයි පුතයි නෑවා. මන්න නෑ වෙලේ මං යනවා දැන් අපේ නැන්දලා ගෙදර නාන්න. අපි බලමු. මේ තව කැලේ නේ. ඔයාලට පේනවා ඉතින් කැලේ. ආයි. සුපිරි කැලයක් මේක ඉතින්. පබය. මෙහෙන් කොහෙද යන්නේ? පාර හරිය පබය. පබයක් තින්න මේ පාර හරියද? හරි. මේ මාරක් ගන්න කැලේ දැන් අපි යනවා නැන්දලා ගෙදර. ඒක මම ඉස්සරලා යනවා. මේ ඉස්සර ගානේ අනේ අපි පොඩි ගානේ කොට සුපිරි යන්නේ මේ ගණ කැලයක් තිබෙන හැයලු. දැන් මේ ගණ කැලේ. වතුර පස්සේ ඇලවලට කැලේ ගිහින්. එන්න පාරක් ආවෙ මෙතන යන්න දිනේ. එන්න. පොඩි තියලා නෑවද? ඔය ඔට්ටුයිද නේ? ඔය ඈ දැන් මම මතක කරන්න යන්නේ ඒකට ගිහින් ඔයා හොදලා ඉවර වෙනකම් මම වත් කරනවා. ඔය නාචෝ නේද? අරින්. ඔය අම්මා එන්න එන්න. කොහොමද ගන්නේ නැද්ද මෙතන ගිහින්? අපේ අම්මා යාළුවනේ කංකුම් කඩනවා. නන්දක්කේ කංකුම් කඩනවා. කංකුම් කඩනවා. නරක වචන කියන්න එපා. ඔය කඩන්න කංකුම් ඉතින් ආච්චි උන් සපෝට් කංකුම් අදරන්නේ. ආ නම් මේ ගන්න මාත් පොඩි සපෝට් එකක් දෙන්න ආච්චි උන්. රටක් ගාලා හොඳයි. මේ මොනවද දන්නවද මේ වහින්න කලින් ගෙදර ගියා ගිහිමුනොත් ඈ. ඔයා මං කියන්න. ඔයා ඕම අයින දෙකේ ජයන්ති ආච්චි උන් ගෙදර. ආච්චි අම්මේ ගාව නෑද? ගිහින් ඉල්ල ගන්න වත් ටික. මං කෑවේ නෑ. බත් ටිකක් දෙන්න බඩගිනි මට. යන්නේ. යා ලොකු කල්පනාකාරයෙක් පාරේ උපවාස කරනවා. ඔයා කංකුම් කනවද? කංකුම් කනවනේ මං කංකුම් කඩනවා. මට පේන විදිහට අපේ ධනංජන ඉන්නවනම් දැන් මේ කංකුම් කඩන ගමන ඉන්නේ. අපේ නන්දාවති ඉන්නවනත් ඔන්න හින්නම් කංකුම් කඩනවනේ. එහෙනම් අපි දැන් පොඩ්ඩක් බලන්න. මොකද කරන්නේ කියලා. ඔයා කංකුම් කනවද? නැත්තම් කනවද? කංකුම් කඩනවා මේ මාළුවක් කියලා. කංකුම් කඩනවා. කංකුම්. නේ. වෙන්නේ මේ ආකාරයට තමයි දැන් තියෙන්නේ රසක් එනවා. ගොරෝගොරෝ රසක් එනවා. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක අවසන්. එහෙනම් අපි
අපිත් එක්ක මේ වීඩියෝ එකේ රැඳී සිටිය ඔබ සැමට ස්තුතියි. අපේ මේ වගේ වීඩියෝ තව බලන්න අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. හැමෝටම බුස්සන පරිස්සමින් ඉන්න. බයි. බයි.